ඔගොල්ලෝ දන්නවා අද මං ඉන්නේ කොහෙද කියලා. ඔගොල්ලෝ හොඳටම දන්න තැනක. ඒ තමයි අවුරුදු 47ක් පුරාවට ශ්‍රී ලාංකික සන්නාමයේ රඳවා තියාගෙන ඉන්න රුහුණු නිෂ්පාදනාගාරය තමයි අද මම මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් පොඩි කාරණාවකට ඔගොල්ලෝ හැමෝම දන්නවනේ මේ දවස්වල තියෙන LPL ගැන. ඉතින් LPL එකේ කැන්ඩි රොයල්ස් කණ්ඩායමට ස්පොන්සර් කරන්නේ අපේ දේශීය සන්නාමයක් වන රුහුණු. ලෝපුරා රස බෙදෙන රුහුණු නිෂ්පාදනාගාරය බලන්න කැන්ඩි රොයල් ස්ට්‍රීම් එකටත් අපි ආරාධනා කරා. ඉතින් ඒ ආරාධනාව මටත් හම්බුණා. අපි යන් එහෙනම් බලන්න. විදේශ රටවල් 15කට වැඩි සංඛ්‍යාවකට රස බෙදෙන රුහුණු ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ කැන්ඩි රොයල්ස් කණ්ඩායමට අනුග්‍රහයකෙක් විදියට එකතු වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් දේශීය සන්නාමයක් වුණු රුහුණු ෆුඩ්ස් එකතු වීම ඉතා විශේෂ අවස්ථාවක්. ඒ කියන්නේ ඒ අවස්ථාව මට කොච්චර වැදගත්ද කියලා ඔයාලට තේරෙනවනේ. ඉතින් මටත් අවස්ථාව ලැබුණා රුහුණු පවුලේ විදායක නිලධාරීන් එක්ක අපේම ක්‍රීඩකයන් පිළිගන්න. ඔයාලා දන්නවනේ ඉතින් ඇන්ජලෝ මැතිව්ස්, වනිදු හසරංග, කුසල් ජනිත් පෙරේරා, ලහිරු උදාර, නුවන් තුෂාර වගේම අන්තර්ජාතික ක්‍රීඩකයන් මේ වැඩසටහනට සහභාගී වුණා. ක්‍රිකට් කිව්වහම අමතක කරන්න බැරි දෙයන්නේ පපරේ මියුසික් කියන්නේ. අන්න ඒ නිසා අපි ක්‍රීඩකයන්ව පිළිගත්තේ පපරේ මියුසික් එකත් එක්ක. Pleasure to invite the General Manager of Ruhunu Foods, Mr. Kirti Kanagan. රුහුණු පවුලේ ආදරණීය සේවකයන් වගේම ඔවුන්ගේ පවුල්වල සමාජිකයනුත් මෙම වැඩසටහනට එකතු වෙලා හිටියා. බැඳීමක රස එක්ක වෙන්දට මට රස කෑම හදන chance එකක් එනවනේ. අද වෙනසකටත් එක්ක මං හදපු රුහුණු කොත්තු අපේ ආරාධිතයන් එක්ක රස බලන්නයි හදන්නේ ඔන්න. ඉතින් මේ ඉවෙන්ට් එක ඇතුළෙම මේ අපි එකන් ආවා කොත්තු රස විඳින්න. අපේ ටීම් එකේ කීප දෙනෙක්ව එකගෙන ආවේ. අපි බලමු මේ කොත්තු රහ කොහොමද කියලා ඒගොල්ලන්ගෙනුත් අහලා. අපි කොත්තු කමු නේද? කොයි විදිහද? මම තමයි හැදුවේ ඉතින්. ඉනාවෙන්න බෑ මම තමයි හැදුවේ. රුහුණු කොත්තු කියන්නේ කෘත්‍රිම රසකාරක නැති 100% දේශීය නිෂ්පාදනයක්. ඕනෑම වයිබ් එකකට සෙට් වෙන්න රුහුණු කොත්තු තමයි ඉතින් සැර රහස. මම බලු මං හදපු කොත්තු රහ බැලුවා. ඉතින් ගොඩාක් ස්තුතියි. පොඩි කමෙන්ට් එකක් දෙන්න පුළුවන්ද? බොහොමත්ම රහයි. පොඩ්ඩක් ස්පයිසි. හැබැයි මම හිතන්නේ ලොකුම දේ තමයි ආටිෆිෂල් ෆ්ලේවර්ස් සහ ප්‍රිසර්වේටිව්ස් දාන්න නැති එක. මොකද ඒවා මම හිතන්නේ අපේ ශරීරයට ඉතාමත්ම අහිතකර දේවල්. ඉතින් මේ වගේ ඉන්ස්ටන්ට් දෙයක් වුණත් හරියට හොඳට හදලා කන එක ගැන මම ඉතාමත්ම සන්තෝෂයි. වැඩිහිටියෝ වගේම කුඩා දරුවනුත් කන හින්දා තමයි මං හිතන්නේ රුහුණු ප්‍රොඩක්ට් ඉතින් හොඳ ගුණාත්මක දෙයක් මේ කරේ. ඒ වගේම ඇන්ජි පොඩි ටැග් එකක් තියෙනවා වයිෆ්ට ගිහිල්ලා දෙන මේ ෆ්‍රෙන්ඩ් එක මන් දුන්නා කියලා. Thank you very much. Thank you. ගොඩක් හොඳයි. මොකද රොටි එකේ එහෙම ගොඩක් soft සැරගතිය තේරෙන්නේ. මොකද මම සැර කනවා ටිකක් අඩුයි. ඒක පොඩ්ඩක් මට සැර තේරෙනවා. ඕවරෝල් ගත්තොත් අතන ගොඩක් හොඳ ප්‍රොඩක්ට් එකක්. Thank you කුසල්. ඒ වගේම වයිෆ්ට ගිහිල්ලා දෙන්න පොඩි ටැග් එකක් තියෙනවා. Always good, of course. Thank you.
කෙනෙක් ඉන්නවා කතා කරන්න ඕනේ වනිදු ගොඩාක් කාර්ය බහුල වෙලාවක් කට්ටිය වට කරන් ඉන්නේ අර බඩගින්න ඇවිල්ලා කොත්තුවක් යවනේ කොහොමද කොත්තුව ඇත්තටම මේක රසයි ඇත්තමනේ කියන්නේ ඇත්තටම කියන්නේ ඔයා සැර කණෙක් කෙනෙක්ද මම හිතන්නේ සැර කෙනෙක්ට ඒ වගේම මං හිතන්නේ මෙයාලගේ තව වෙනස් විදියට දේවල් ඇති ඉතින් මම හිතන්නේ ඇත්තටම try කරලා බලන්න මම හිතන්නේ ඒක ගොඩක් රසයි thank you අනිදු ඒ වගේම මේ පොඩි තෑග්ගක් තියෙනවා wife ට ගිහිල්ලා දෙන්න apron එකක් ඉතින් එදා තවත් අවස්ථාවකට අපිට සහභාගී වෙන්න හම්බුණා. ඒ තමයි වනිදුගේ අසිතගේ එක ළඟ බර්ත්ඩේස් තිබ්බා. ඉතින් ඒකත් අපි සෙලිබ්‍රේට් කරන්න අමතක කරේ නෑ. Happy birthday to you. Happy birthday to you. Happy birthday, dear Vanidu and Asita. Happy birthday to you. Your round of applause, ladies and gentlemen. ඉතින් අද ලස්සන දවසක් සතුටු දවසක් ගත කරා මෙතන ඉඳලා ඉතින් මේ ක්‍රීඩකයොත් එක්ක අපි කොත්තු කෑවා ඒ වගේම අපි විවිධ දේවල් බැලුවා මේ ආයතනය ඇතුලේ ඉතින් හැමෝටම බයි එහෙනම් අපි ඉතින් යනවා තවත් එපිසෝඩ් එකකින් අපි හම්බෙමු